සුබම සුබ නව වසරක් වේවා. ඉතින් මේ නව වසරට ආසිරිගෙන එන ගමන් මං ඔබ වෙතට පුංචි තිලිනයක් තිලින කරනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ වෙච්ච වැරදි වලින් හදාගෙන මේ අවුරුද්ද සාර්ථක කරගමු. මේ අවුරුද්දේ හිත පොඩ්ඩක්වත් රිදව ගන්න එපා. හිත රිදෙන්නේ අනුන්ගේ දේවල් වලටනේ. ඒක හින්දා අනුන් හදන්නවත් අනුන් වෙනස් කරන්නවත් යන්න එපා. තමාගේ සිත දියුණු කරගන්න. කිසිම දෙයක් වැඩි ගණන් ගන්න නැති වෙන විදිහට අවබෝධ කරගෙන හැම දෙයකින්ම අලුත් බැල්මක් අලුත් දෘෂ්ටි කෝණයකින් හැම දෙයක් දිහා බලන්න. අකම්පිත වෙන්න. උඩගුකම් පම්පෝරි කියවීම හමුවේ නොසැලී ඒගොල්ලෝගේ ඉදිරියේ ඉන්ද්‍රකීලයක්සේ හිටගන්න. තමන්ගේ වැරදි අනිත් අයට වන පීඩා තමන්ගේ අඩුපාඩු අඩු කරගන්න. නැත්තම් නැත්තටම නැති කරලා දාන්න. ඔබට හිතෙනවා නම් ප්‍රශ්නයක් වෙන තැනක ප්‍රශ්නයක් වෙන එක්කෙනෙක් ඉන්නවනම් එතනින් ඉවත් වෙන්න. ඒවට කතා කරන්නවත් යන්න එපා. තමාගේ දක්ෂතා හඳුනාගන්න. ඒවා දියුණු කරගන්න. තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා හදාගන්න. හැකි හැම වෙලාවකම හැම වැඩක්ම උසස් ලෙස විශිෂ්ට ලෙස ප්‍රවීණත්වයකින් කරගෙන යන්න. හැම දෙයකටම තමා හැර වෙන විකල්පයක් නැති වෙන ගානට වැඩ කරගන්න. ඒ වගේම හැම දෙයක්ම මනසින් හදවතින් බලලා තීරණ ගන්න. ඒ වගේම මේ අවුරුද්දේ පන්සිල් රකින්න, පිළිවෙලකට වෙලාවට වැඩ කරන්න, පරාජය හමුවේ දුර්වලයෙක් වෙලා ඉන්නේ නැතුව දිරිය දියණියක් ලෙස, දිරිය මවක් ලෙස, දිරිය පුතුණෙක් ලෙස, දිරිය පියෙක් ලෙස නැගී සිටින්න බලන්න. හැම වෙලාවටම හැමොත් එක්කම එකමුතුව සහයෝගයෙන් කල් ගෙවන්න. මේවා වසර ආරම්භයේදී නම් කරගෙන ගියොත් අපේ ඇඟට කාවද්ද ගන්න පුළුවන්. එතකොට මේවා අපේ අතින් පුරුද්දක් ලෙස ඉදිරියට ගෙන යනවා. අපිට එතකොට ඒක සිරිතක් වෙනවා. අපේ ඒක විලාසිතාවක් වෙනවා. අපේ අධ්‍යාත්මයකට ඒක කිඳා බහිනවා. ඒක නිසා හැමදාම හැම දෙයකින්ම යහපත් කාලීන වෙන්න. අවට ප්‍රවෘත්ති, විද්‍යාව, සමාජ සම්බන්ධතා, ධර්මය හැම සංසිද්ධියක් දිහාම විද්‍යානුකූලව බලන්න. විකල්ප විසඳුම් හොයාගෙන දැනුමින් උපරිම ප්‍රයෝජන ගන්න. මම මේ කිව්ව දේවල් එක්ක මෙන්න මේ තුන ගැන හොඳට හිතලා බලන්න. තමාගේ සෞඛ්‍ය කායිකවත් මානසිකවත් රැකගන්න බලාගන්න. සමාජ සම්බන්ධතා දෙවනුවට දියුණු කරගන්න. තුන්වෙනුවට තමාගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරගන්න. ඉතින් මේවා ගුණ ධර්ම ඒවා දියුණු කරලා මේ අවුරුද්දේ ලස්සනට ජීවත් වෙන්න ඔබට හැකියාව ලැබේවා කියලා පතනවා. ඉතින් හිත රිදව ගන්නේ නැතුව අනුන්ගේ කුණු වලින්, අනුන්ගේ බැනුම්, අනුන්ගේ ලෝභකම්, අනුන්ගේ අවඥා හිනාවල් වලින්, ඒ වගේම තමන්ට ලෝභ සිත් වලින් අනිත් අයට දක්වන ද්වේෂය, තරහව වගේ ඒවයින් හිත අපිලිවෙල වෙලා තියෙනවන ටක් ගාලා ගේ අස්කරා වගේ අස්කලා දාන්න. ඒවා බැහැරටම බැහැර කරලා දාන්න. ඉතින් මේ අවුරුද්දේ ගැම්මකින් පටන් ගමු. ඉතින් ඔයාට මේ අවුරුද්ද ලස්සනට ගත කරන්න හැකි යාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා පතන අතර මං අදින් ඔයාගේ පසන් නිවසින් සමුගන්නම්. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.